ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ සූනෝ AI එක පරාද කරන්න Gemini එකෙන් දීපු අලුත්ම අප්ඩේට් එකක් අරගෙන තමයි අද වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි ඉස්සර අපේම කියලා සින්දුවක් AI වලින් හදා ගන්නවා නම් අපි සූනෝ AI එක තමයි පාවිච්චි කරේ. ඉතින් අද ඉඳලා අපිට සූනෝ AI එක පාවිච්චි නොකර Gemini AI tool එක හරහා අපිට අපේම සිංහල සහ අනිත් ඕනම භාෂාවක සින්දු ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකේ තාම බීටා version එක තියෙන්නේ. ඉතින් ඒ නිසා පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. අපි ඒවත් ඉස්සරහදී කතා කරමු. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහලින් තියෙන subscribe button එක click කරලා අපේ channel එකට join වෙන්න. වගේම වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි දැන් බලමු කොහොමද අපේම සින්දුවක් Gemini එක හරහා හදාගන්න කියලා. ඉතින් මේ වැඩේට ඔයාලා යන්න ඕනේ Gemini app එකට. ඉතින් මම මෙන්න මේ විදිහට Gemini app එකට යනවා. ඉතින් ඔයාලා Gemini app එක කලින් use කරලා නැත්තම් sign වෙලා නැත්තම් මේ app එකට ඔයාලා මෙන්න මෙතන click කරලා අනිවාර්යෙන් sign වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ sign වුණාට පස්සේ යාළුවනේ අපිට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඒකේ මෙන්න මෙතන පහළ යාළුවනේ මෙන්න මේ වගේ icon එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒක ටච් කරාට පස්සේ කලින් අපිට බලා ගන්න පුළුවන් උනේ මෙන්න මේ create image සහ මේ අනිත් options ටික විතරයි. දැන් අලුතින් එකක් ඇවිල්ලා තියෙනවා යාළුවනේ මෙන්න මෙතනින් music icon එකක් එක්ක create music කියලා. අපි එන්නේ ඒක ටච් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ ඒක සිලෙක්ට් කරාට පස්සේ අපේ සින්දුව හැදෙන්න ඕන track එක අපි සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ Gemini එකෙන් අපිට දැනට මේ වගේ පොඩි ට්‍රැක්ස් ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතනින් රැප්ස් දීලා තියෙනවා, ලතින් පොප් මේ වගේ පොඩි ට්‍රැක්ස් ටිකක් අපිට දීලා තියෙනවා. ඉතින් අපිට මේ එක ට්‍රැක් එකක් සිලෙක්ට් කරලා ඒ ට්‍රැක් එකට අපේ සින්දුව හැදෙන්න ඔයාලා කැමති නම් ඊට පස්සේ අපිට අවශ්‍ය කරන දේවල් ටික දීලා අපිට සින්දුව හදාගන්න පුළුවන්. ඉතින් අපි දැන් මෙතනින් ට්‍රැක් දෙක තුනක් අහලා අපිට ගැලපෙන ට්‍රැක් එකක් හොයාගමු. ඉතින් මේ තියෙන යාළුවනේ 90s rap කියලා තියෙන track එක අපි ඒක අහලා බලමු. ඉතින් රැප් එකක් ඔයාලා හදන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ track එක තමයි use කරන්න ඕනේ. අපි දැන් බලමු මේ ලතින් pop කියලා දීලා තියෙන එක. El dembow sube el calor dame la mano let's just lose all our control. ඉතින් ඔයාලා ඒ ට්‍රැක් එකට නම් සින්දුවක් හදන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා එන්න ඒ ට්‍රැක් එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. අපි පොඩ්ඩක් පහළට ගිහිල්ලා මෙන්න මේ emo කියලා තියෙන ට්‍රැක් එක try කරලා බලමු. I'm sick of pretending this isn't everything I need. Don't let this be another memory that's built on greed. ඉතින් යාළුවනේ මම දැන් හිතනවා ඔයාලට පොඩි අදහසක් එන්න ඇති මේ ට්‍රැක්ස් මොනවද සහ මේ ට්‍රැක්ස් වලින් අපි කරන්නේ මොනවද කියලා. එහෙනම් දැන් අපි යාළුවනේ මෙන්න මේ වගේ පොඩි ට්‍රැක් එකක් සිලෙක්ට් කරගමු. ඉතින් ඔයාලට කරන්න තියෙන යාළුවනේ මෙතනින් අපිට අහලා හරියන ට්‍රැක් එකක් සිලෙක්ට් කරලා ඒක උඩ මේ විදිහට ටච් කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට ඒ ට්‍රැක් එක සිලෙක්ට් වෙලා මෙතනින් අපිට එනවා customize this track කියලා. ඉතින් යාළුවනේ සූනෝ AI එකේ වගේ අපිට දැම්මම මේකේ අපේ ලිරික්ස් දීලා ඒ ලිරික්ස් වලට අනුවම සින්දුවක් හදාගන්න බැහැ. මොකද තාම මේක බීටා version එකේ යාළුවනේ තියෙන්නේ. ඒ කියන්නේ මේක තාම ආපු ගමන් නිසා මේකට අප්ඩේට්ස් මුකුත් ඇවිල්ලා නැහැ තාම. ඉතින් අපිට ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන් වෙයි මේකට අපේම ලිරික්ස් වලට අනුව සින්දුවක් හදාගන්න. ඉතින් යාළුවනේ මේ විදිහට අපි ට්‍රැක් එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ අපි මෙතෙන්ට දෙන්න ඕනේ අපේ සින්දුව හැදෙන්න ඕන විදිය. ඒ වගේම තමයි යාළුවනේ තව එකක් මතක් කරන්න ඕනේ. අපේ ලිරික්ස් එකක් මේකට දුන්නොත් එහෙම කියන්නේ මම කලින් කිව්වනේ සූනෝ AI එකේ වගේ අපේම ලිරික්ස් එකකටම හදන්න බෑ. නමුත් අපිට තියෙනවා නම් ලිරික්ස් මොනවා හරි ඒ ලිරික්ස් එක මේකට දුන්නාට පස්සේ එයාලා ඒ කියන්නේ Gemini එකෙන් ඒ ලිරික්ස් එක කස්ටමයිස් කරලා එයාගේ වචනෙන් මේක හදලා අපිට සින්දුවක් හදලා දෙනවා. හරි අපි දැන් මෙතෙන්ට customize this track කියන තැනට සින්දුව හැදෙන්න ඕන විදිහ ගැන පොඩි description එකක් දෙමු මෙතෙන්ට. ඉතින් මම මෙතනට දානවා සිංහලෙන් පාසල් කාලය ගැන කියවෙන සින්දුවක් අපිට හදලා දෙන්න කියලා. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය කරන ලැන්ග්වේජ් එක අනිවාර්යයෙන්ම ඉස්සරහට දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මම මේ විදිහට සිංහලෙන් පාසල් කාලය ගැන කියවෙන සින්දුවක් හදලා දෙන්න කියලා Gemini එකට දානවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ටයිප් කරලා මෙන්න මෙතනින් මේ තියෙන send icon එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔටෝම අපිට තප්පර ගානකින් අපේ සින්දුව හැදිලා රිලීස් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති අපේ සින්දුව විනාඩියක් යන්නත් කලින් සින්දුව ජෙනරේට් වෙලා අපිට ලැබුණා බලා
බලාගන්න පුළුවන්. එහෙනම් අපි දැන් මේ සින්දුව ප්ලේ කරලා බලමු. පොලිමේ අපි උදෙට ගිය හැටි යාළුවෝ එක්ක සෙල්ලම් කරපු හැටි ඒ කාලේ හිතේ ඉතින් යාළුවනේ මම අපේ ජෙනරේට් වෙච්ච සින්දුවේ පොඩි කොටස් ටිකක් ඔයාලට පෙන්නුවා. ඉතින් ඔන්න ඔය සින්දුව තමයි යාළුවනේ අපේ ජෙමිනි එක හරහා අපි ජෙනරේට් කරගත්තේ. ඉතින් යාළුවනේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි අපිට සූනෝ AI එකෙන් නම් ෆුල්ම සින්දුවක් හදලා දෙනවා. ඒ කියන්නේ විනාඩි 2-3ක සින්දුවක් හදලා දෙනවා. නමුත් ජෙමිනි එකේ තාම බීටා version එක නිසා වෙන්න ඕනේ මම හිතන්නේ. තාම මේකේ තප්පර 31ක් වගේ 30ක් 31 ඒ වගේ පොඩි කාලෙක සෝන් එකක් තමයි අපිට හදලා දෙන්නේ. ඉතින් මම නම් හිතන්නේ බීටා version එක නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නවා නම් එහෙම නැත්නම් ඔයා මේ ජෙමිනි එක හරහා හදපු සින්දුව ඔයාගේ ෆෝන් එකේ ගැලරි එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න ඕන. ඉතින් යාළුවනේ ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට ඩවුන්ලෝඩ් අයිකන් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක අපි ටච් කරන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ අපෙන් අහනවා මේක වීඩියෝ එක විදිහට ඕනේ එහෙම නැත්නම් MP3 කියන්නේ මේකේ සින්දුව විතරක්ද අපිට ඕනේ කියලා අපෙන් මේ විදිහට ඔප්ෂන්ස් දෙකක් දීලා අහනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් තියෙන මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙන්න මෙතනින් මේ තියෙන track with album art කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ සින්දුව විතරක් නම් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මෙන්න මෙතනින් මේ MP3 එහෙම නැත්නම් track only කියන එක දෙන්න ඕනේ. ඉතින් එන්නේ මේ දෙකෙන් එකක් සිලෙක්ට් කරාට පස්සේ ටික වෙලාවකින් අපේ ගැලරි එකට මේ වීඩියෝ එක හෝ track එක ඩවුන්ලෝඩ් වෙනවා අපිට බලා ගන්න. මම හිතනවාද මේ ගෙන වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් එහෙමයි නම් අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ වටින වීඩියෝස් බලන්න අනිවාර්යෙන් පහළින් තියෙන subscribe button එක ක්ලික් කරලා අපේ channel එකත් එක්ක දිගටම join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ වටින සුපිරිම interesting වීඩියෝ එකකින් හම්බෙකන් ඔයාලට සුබම සුබ දවසක් වේ.